කෙනෙක්ට ගොඩාක් බැඳිලා ඉඳලා ටික දවසකින් ඒ බැඳීම නැති වුණාම අපි කියන්නේ කෙනෙක් අපි ජීවිතේ පළවෙනියක් කරගෙන ඉඳලා හැබැයි ටික දවසක් අවුරුද්දක් දෙකක් ගිහිල්ලා හරි ඒ බැඳීම නැති වුණාට පස්සේ අපිට මුහුණ දෙන්න දෙන වේදනාව ඒ මානසික වේදනාව දරා ගන්න හරි අමාරුයි. සමහර වෙලාවක මේක ශාරීරික වේදනාවකටත් වඩා ලොකු වේදනාවක් වගේ දැනෙනවා. එහෙම තමා ඒකට මූණ දීපු කෙනෙක් ඒ වේදනාව දකින්නේ. දකින්නේ කියන්නේ ඇත්තටම මේ වේදනාව දරා ගන්න හරි අමාරුයි. මානසිකව පීඩා විඳින්න පුළුවන් උපරිම තත්ත්වයට එයා ඒ වේදනාවෙන්දී එන්නේ වේදනාව අත්විඳිනවා. මේ වේදනාව දැනුණාට පස්සේ දැනෙන කෙනෙක් විඳින කෙනෙක් දන්නවා නිින්ද යන්නේ තමන්ට තමන්ම අමතක වෙනවා තමන් ගැන හිතන්නේ තමන් කරපු දේවල් අමතක කරලා දානවා තමන් කවුද කියලා කියන එක අමතක කරලා දානවා තමන් වෙනුවෙන් හරියට කෑමක් ගන්නෑ තමන්ම බලාගන්නේ මෙන්න මේ වගේ දේවල් නිින්ද දවසේම නිින්ද හොයනවා හැබැයි නිින්ද යන්නේ නැහැ එයා ඉන්නේ ලොකු පීඩනයක ඒක වචන වෙනුවට පෙන්නන්න අපි කාටවත් හරි අමාරුයි. ඉතින් මෙහෙම ඉන්න කෙනෙක්ව ප්‍රතික්ෂේප කරාට පස්සේ දාලා ගියාට පස්සේ බැඳීමක් කැඩුනට පස්සේ ගොඩාක් අයට ඒ වේදනාවෙන් මිදෙන්න උවමනාව තියෙනවා. හැබැයි මිදෙන්නේ කොහොමද කියන එක හරියටම තේරුම් ගන්න බැහැ. ඒක තව කෙනෙකුට ඇත්තටම පහදලා කියන්නත් හරි අමාරුයි. කවුරු කොහොම කිව්වත් අර කතාවක් තියෙන්නේ හිත හදාගන්න ඕනේ තමන්මයි කියලා. අන්න ඒ වගේ වෙලාවට ඔයාට කරන්න පුළුවන් පුංචි කාරණා ටිකක් මම මෙතනදී මතක් කරන්නම්. මේක අර බ්‍රේක්අප් එකකට මුහුණ දීපු කෙනෙක් දැන් බ්‍රේක්අප් එකේ ඉන්න කෙනෙක් නම් තමයි ඇත්තටම කරන්න ඕනේ. පුංචි කාරණා ටිකක් මේක ඔයාලා බ්‍රේක්අප් එකකට යන්න ඉස්සෙල්ලා දන්නවා මේ වගේ දේවල් සමහර අය දන්නවා. ඒ වුණාට එයාලට මතකෙට එන්නේ නැහැ. මොනවද අපි කරන්න කියලා හිතා ගන්න බෑ. අන්න එහෙම නිසා මට හිතුණා ඔයාලට මෙන්න මේ පුංචි ඔයාලා දන්න කාරණා ටික නැවත ඔයාලට මතක් කරන්න ඕනේ කියලා. ගොඩාක් දෙනෙක් මෙහෙම හිතනවා දැන් මට මේ தත්තෙන් මිදෙන්න ඕනේ. අන්නේ මිදෙන්න ඕනේ කියන කෙනෙකුට තමයි මම මේ අද කතා කරන්නේ. මේකෙන් ඔයාලගේ හිතේ අර ඇති වෙලා තියෙන ලොකු පීඩනයේ වේදනාව අඩු කරගෙන ඔයාලට යථා තත්ත්වයටපත් වෙන්න පුංචි පිටුවහලක් වෙයි කියලා මම විශ්වාස කරන නිසා තමයි මේ වීඩියෝ එක මම ඔයාලට ගේන්න හිතුවේ. පළවෙනිම කාරණාව. ඔයා අර බ්‍රේක්අප් වීඩියෝ තියෙනවනේ බ්‍රේක්අප් වෙච්ච කෙනෙකුට කතා කරන වීඩියෝස් තියෙනවා. අන්න ඒ වීඩියෝස් ටික එක දිගට බලන්න. ඒ වීඩියෝස් හොයාගෙන මගේ channel එකෙත් තියෙනවා. ඒවා හරිය ඔයාට හොඳට හිතට දැනෙන බ්‍රේක්අප් වීඩියෝස් ටික එක දිගට බලන්න. ඒකෙල්ලා ඔයාලා බලන්න ඔයාව හොයාගන්න. ඔයාට ඔයාව නැති වෙලා තියෙන්නේ. ඔයාව හොයාගන්න. ඔයාව රැක බලා ගන්න. ඔයාට ආදරය කරන්න බලන්න. ඔයා වෙනුවෙන් මුලින්ම හොඳට පිරිසිදු වෙලා නාලා කියලා ලස්සන ඇඳුමක් ඇඳලා මාස ගානකින් හරි කාම වේලක් අරගෙන නැත්තම් චුට්ටක් බඩ පිරෙන්න කාලා මුලින් බලන්න ඔයා කවුද කියලා. ඔයාව හොයාගන්න. පොතක් නිවි සැනසෙල්ල කියවන්න. අන්න එහෙම කරනකොට ඔයාට පොඩ්ඩක් දුක තුනී වෙයි. පළවෙනිම කාරණාව ඒ දේ කළා බලන්න. දෙවෙනි කාරණාව මේ no contact period එකකට යන එක අත්‍යවශ්‍යයි. සමහර අය කරන වරන්දක් තමයි බ්‍රේක්අප් වෙනවා. බ්‍රේක්අප් වුණාට පස්සේ හැබැයි no contact period එකකට යන්නේ නැහැ. එයා S ගැන හොයන්න යනවා. එයාට කතා කරලා බලනවා. මැසේජ් එකක් දානවා. FB එකේ පෝස්ට් එකක් දානවා. වීඩියෝ ෂෙයා කරනවා එයාට දැනෙන්නේ. එහෙම එපා. ඔයා මාස 2ක් 3ක් ඔයා රිකවර් වෙනකන් ඔයාට 80%කටවත් රිකවර් වෙන්න පුළුවන් වෙනකම් අඩුම තරමින් මාස 6ක්වත් යනකම් S කියන කෙනෙක් ඔයාගේ ජීවිතේ
චූටි තැනක හරි ඉන්නවා නම් එයාට කන්ටැක්ට් කරන්න, මැසේජ් කරන්න, රිප්ලයි කරන්න කිසිම දෙයක් එපා. ඔයා එහෙම කෙනෙක් දන්නේ නැහැ කියන මානසිකත්වයට එනකන් ඔයා නෝ කන්ටැක්ට් පීරියඩ් එකකට එන්න. දැන් ඔයාලා ටික දවසක් කරන්නේ දවස් දෙකක් ඉන්නවා. පෝස්ට් එකක් ෂෙයා කරනවා. ආයි FB එකේ වීඩියෝ එකක් දානවා. ඔයාගේ දුක හිතෙන ෆොටෝස් දානවා. එහෙම ගිහිල්ලා නෝ කන්ටැක්ට් පීරියඩ් එකක් ඔයාට කරන්න බෑ. මේ කෝල් කරන එකම විතරක් නෙමෙයි නෝ කන්ටැක්ට් පීරියඩ් එක කියන්නේ. අර හැම දෙයක්ම එයාගේ ස්ටෝරිස් බලන එකත් නවත්තන්න. ඔයා සම්පූර්ණයෙන්ම ඒ දේවල් අමතක කරන්න. ඔයාට හිතනකන් 80ක් විතර මං රිකවර් වෙලා මං අර හිටපු තත්ත්වයට ඇවිල්ලා කියන හිතනකන් ඔයා නෝ කන්ටැක්ට් පීරියඩ් එක අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. ඔයාට නැවත යථා තත්ත්වයට පත් වෙන්න ඕන. බ්‍රේක් අප් වුණාට පස්සේ අපි ගොඩාක් අය කරන වැරද්දක් තමයි අර එයා ගැන නැවත මතක සටහන් අතීතයේ සිද්ධ වෙච්ච දේවල් සිහිවටන ඕවා සිහි කර කර අපිට අපේ මනස නැවත මතක් කරලා දෙනවා. මනසට මතක් කරලා දෙනවා. අහලා තියෙනවනේ නේද? අපේ මනස අපේ හිතෙන දේ තමයි අපිට ලැබෙන්නේ කියලා. මොනවා වුම හිතින් ටික වෙලාවක් යනකොට ඔයාලට මතක් වෙනවා මම බ්‍රේක් අප් වෙලා ඉන්නේ. එතකොට ඔයාට රික වෙන්න හරි අමාරුයි. ඒක නිසා අර හිතෙන දේ මනසට දන්නන්න කොයි වෙලාවෙත් ඔයා බ්‍රේක් අප් වෙලා ඉන්නේ. ඒ මතක වලින් ඔයාට වැඩක් නැහැ. ඒ සිහිවටන සිහි කරාට වැඩක් නැහැ. ඔයාට යාව අහිමි වෙලා කියලා. එතකොට ඔයාට අර රිකවර් වෙන්න තියෙන යන කාලය අඩු කරගෙන ඉක්මනින් රිකවර් වෙන්න පුළුවන්. දැන් මම ඔයාට පළවෙනි එකේ දෙවෙනි එකේ කිව්වා එයාව මතක් කරන්න එපා කියලා. හැබැයි හතරවෙනි කාරණාව වශයෙන් මම ඔයාලට කියනවා එයාට ලියන්න. ඔයාලා බලන්න මොකද්ද මම මේ කියන්නේ. ඔව් එයාට ඔයාගේ හිතේ තියෙන දේවල් ලියන්න. හැබැයි ඔයා මතක තියාගන්න ඔයා බ්‍රේක් අප් වෙලා ඉන්නේ. ඔයාට අර දුක හිතෙන හැමදේම ලියන්න. හැබැයි ඔයා එයාට සෙන්ඩ් කරන්නේ නැහැ. හැමදේම ලියන්න. ඔයාට කියන්න අමතක වෙච්ච දෙයක් තියෙනවා නම් ඔයාට මේ දේ කිව්වනම් හොඳයි කියලා හිතෙන. අන්න ඒ දේවල් ඔයා ලියන්න. ලියලා ඔයාගේ හිතේ තියෙන හැමදේම ලියන්න. මේ ලියන එකෙම ඔයා නොදන්න වුණාට ඔයාගේ හිතේ දුක තුනී කරගන්න පුළුවන්. ඉතින් ලියන්න ලියලා සෙන්ඩ් කරන්න. ඔයාට කියන්න තිබ්බ දේ ඔක්කොම ලියලා එක පුච්චලා දාන්න. එක විසිකලා කොහොම හරි කරන්න. එතකොට ඔයා නොදැනුවත්ව ඔයාගේ අර රිකවර් වෙන්න අවස්ථාවක් ඔයාට හම්බෙයි. ඊළඟ කාරණාව තමයි මේ සින්ඩරෙල්ලා මූලධර්මය. දැන් ඔයාලා අපි හැමෝම දෙයක් කාටුන් එකක් හරි මොකක් හරි බලනකොට කාටුන් එකේ ඉන්න ප්‍රධාන චරිතය දිහා බලනනේ එතන ඉඳන්නේ බලන්නේ. දැන් සින්ඩරෙල්ලා ගත්තොත් අපි හැමෝම සින්ඩරෙල්ලා දිහා ඉන්න තැන ඉඳන් තමයි බලන්නේ. ඇයි කුඩම්මා මෙයාට මේ කරන්නේ කියන එකනේ. හැබැයි අපි කවදාකවත් කුඩම්මා ඉන්න තැන ඉඳලා බැලුවද? කුඩම්මගේ දරුවෝ තුන්දෙනාට අර අවස්ථාව අහිමි වෙන එක නිසා යාට ඉරිසියාවක් ඇති වෙන්නේ කියලා. අන්න ඒ වගේ තමයි. දැන් අපේ ජීවිතේ බ්‍රේක් අප් එකකට ගියා නම් එයා ඇයි බ්‍රේක් අප් වුනේ? ඇයි බ්‍රේක් අප් එකකට යන්නේ? අන්න එතෙන්ට ගිහිල්ලා බැලුවොත් සාධාරණ හේතුවක් තියෙයි කියලා අර වෛර කරන්නේ. එහෙම යන්න එපා. එහෙම වුණොත් හරි අමාරුයි අපිට රිකවර් වෙන්න. තමන්ට කැමැත්තක් නැති කෙනෙක් එක්ක දුක කියාගෙන අනුකම්පාව ලබාගෙන ඉඳලා වැඩක් තියනවද? අනුකම්පාවද ඔයාට ඕනේ ආදරේද? අනුකම්පා කරලා ටික දවසක් එයා ළඟ තියාගන්න පුළුවන් වෙයි. හැබැයි එයා කවදා හරි ඔයාව දාලා යනවා. එදාට ඔයාට තවත් දුකයි. මේ මොහොතේ අතාරින්න තියෙනවා නම් ඒක අතෑරින එක තමයි හොඳ. මොකෝ දුක ටිකක් හරි අඩුයි. තවත් කාලයක් බලෙන් ඔයාව තියාගෙන ඉඳලා අනුකම්පාවට ඉඳලා දාලා ගියොත් තවත් වේදනාව වැඩි වෙනවා. ඒක නිසා ඔයාට ඕනේ අනුකම්පාව නෙවෙයි. අවංකව ආදරය කරන කෙනෙක්. එයා ඔයාට අවංකව ආදරය කරන්න දාලා යන්නේ නැහනේ. ඒක තේරුම් ගන්න. අවංකව ආදරය කරන කෙනෙක් ඔයාගේ ජීවිතයට එනකම් ඔයාගේ ජීවිතේ පුංචි අඩුපාඩුකම් තියෙනවා නම් අත්තරදීන් තියෙනවා නම් හදාගන්න තැන් තියෙනවා නම් හිමින් ඒවා කරගන්න. එතකොට ඔයාට ජීවිතේ කොච්චර ප්‍රශ්න ආවත් දාලා යන්නේ නැති කෙනෙක් ඔයාගේ ජීවිතේට එයි.
අර ඊළඟ කාරණාව තමයි 6 වෙනි කාරණාව මේ ආදරය කියන්නේ හේතු ගන්නන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක දැනෙන්න ඕනි. ඒක දැනෙන්න දෙන්න ඕනි. අපිට අර හේතු ගන්නලා ආදරේ ගන්න බෑ. එහෙම තියාගෙන වැඩකුත් නෙමෙයි. අන්න ඒක ඔයා තේරුම් ගන්න. ඔයා කොච්චර ආදරේ කරත් එයා කිව්වොත් ඔයාට ආදරේ දැනෙන්නේ නැහැ. මල් ළඟ තියෙන ආදරේ ඇති කියලා. එයාව බලෙන් ඔයා ළඟ තියාගන්න යන්න එපා. එහෙම බෑ. එහෙම කොච්චර තියාගෙන හිටියත් එයා ඔයාව දාලා යනවා. ඒක තමයි ඇත්ත. ඔයාට මේක තේරුම් ගන්න ටික කාලයක් යනවා. ඔයාව බ්‍රේකප් එකකට අද වැටුණා නම් හෙට ඔයාට මේක තේරුම් ගන්න බෑ. හැබැයි මාස 3ක් 4ක් යනකොට ඔයාට තේරෙනවා මේක උනේ හොඳට කියලා. අන්න ඒ දැනෙනකොට ඔයාට මේ දුක තුනී වෙනවා. අන්න ඒ දැනෙන එකන් ඔයාව නැති කරගන්න එපා. බ්‍රේකප් එකක් කියන්නේ හරි අමාරු වේදනාවක්. හරි දරා ගන්න බැරි තත්ත්වයක් තමයි. හැබැයි මේකට මුහුණ දුන්න පළවෙනි කෙනාත් අවසාන කෙනාත් ඔයා නෙමෙයිනේ. මේකට මං හිතනවා 90ක් විතර මුහුණ දීලා ඇති කියලා. මේ தත්ත්වෙට. ඒක නිසා ඔයා පුළුවන් තරම් උත්සාහ කරන්න මේ தත්ත්වය තේරුම් අරගෙන අර හිත හදාගන්න. ඒ හිත හදාගන්නකොට ඔයාට රිකවර් වෙන්න හරි ලේසියි. ඊළඟ කාරණාව තමයි මේ එයා ගැන හොයන එක. අපි බ්‍රේකප් එකක් වුණාට පස්සේ කරන ලොකු වැරැද්දක්. අපි බ්‍රේකප් වෙලා හැබැයි අපි එයා ගැන හොයනවා. ඇයි එයා අපව දාලා ගියා නම් එයාට අපව එපා නම් අපි තව තවත් එයා ගැන හිත හොයලා එයාට හම්බෙච්ච කෙනා හොඳද සුදුද කළුද එයා කනවද එයා හොඳින් රැකියාව කරනවද එයා කෙනා දැන් හම්බෙලා ඉන්න කෙනා එයාට ගැලපෙනවද ඕවා හොයලා ඔයාට ලැබෙන දේ මොකක්ද? තවත් වේදනාව වැඩි වෙන එකනේ. ඉතින් අන්න ඒක නිසා ඔයා කරන්න ඕනේ එයා ගැන හොයන එක නවත්තන්න. අඩුම තරමේ එයාගේ FB පේජ් එකක්වත් බලන්න යන්න එපා. FB ප්‍රොෆයිල් එක චෙක් කරන්න යන්නත් එපා. එයා ඔයාව දාලා ගියා. එතනින් කතාව ඉවර කරන්න. තවත් ඔයාගේ ජීවිතේ මූලිකත්වය එයාට දෙන්න එපා. අපිට මේ බ්‍රේකප් එකේදී දැනෙන දේ තමයි අපේ ජීවිතේ ප්‍රධානියා එයා. අපි නෙමෙයි. අපේ ජීවිතේ ප්‍රධානියා වෙන්න ඕනේ අපි මිසක් එයා නෙමෙයි. අපිට ගොඩාක් අයට මේ වේදනාව දරා ගන්න බැරි වෙන්න මූලික හේතුව තමයි අපේ ජීවිතය තුළ ප්‍රධානියා අපි නෙමෙයි වෙන කෙනෙක්. එයා හින්දා තමයි අපිට සතුට ලැබෙන්නේ. අපිට හැමදේම එයා නිසා. අපේ හැමදේම එයා හින්දා නෙමෙයි අපි නිසා. අපේ සතුට ඇති වෙන්නේ අපි නිසා. අපේ ඉදිරි ගමන තීරණය වෙන්නේ අපි නිසා. අපේ අරමුණු නිසා. අපි කරන දේවල් නිසා. ඔයා හිතනවා එයා තමයි ඔයාගේ ජීවිතේ ඉන්න හොඳම කෙනා. නෑ එයා නෙමෙයි හොඳම කෙනා. තාම ඔයාගේ ජීවිතේට හොඳම කෙනා ලැබිලා නෑ. හොඳම කෙනා ඉස්සරහට ලැබෙන්නේ කියලා හිතන්න. එයාට මූලිකත්වය දෙන්න යන්න එපා. ඔයා කොයි වෙලාවෙත් ඔයාගේ ජීවිතේ ප්‍රධානියා ඔයා. අන්න එහෙම හිතන්න පුරුදු වුණාට පස්සේ ඔයාට මේක ටිකව වෙන්න ලේසි වෙනවා. එහෙම නැතුව එයා නැතුව ඔයාට කන්න බෑ, ඉන්න බෑ, ගමනක් යන්න බෑ. එන්න ඒව කරන්න ගියොත් නම් ඔයාට මේකෙන් මිදෙන්න හරි අමාරුයි. ඒ නිසා ඔයා තේරුම් ගන්න ඕනේ ඔයා කවුද? ඔයා කොතෙන්ටද යන්න හිටියේ? ඔයාගේ එයා නිසා නැති වෙච්ච දේවල් මොනවාද? සමහර විට ඔයා නොදැනුවත් ඔයාගේ ගොඩාක් දේවල් ඔයාට අහිමි වෙලා ඇති. ඔයා ගියාපු පාත් එක වෙනස් කරන්න වෙලා ඇති. ඔයාගේ අරමුණු වෙන පැත්තකට යොමු කරන්න. නැවත ඔයාව හොයාගන්න. ඔයාට යන්න ඕන තැන ඔයා තීරණය කරන්න. ඒ කළා ඔයාට පුළුවන් ඔයාගේ ගමන යන්න. බ්‍රේකප් එකක් කියන්නේ හරි අමාරුයි මම දන්නවා. මේ කියන තරම් පහසු නෑ රිකවර් වෙන්න. හැබැයි පුළුවන්. මොකෝ බ්‍රේකප් එකකට මුහුණ දුන්නු හැම කෙනාම ජීවිත නැති කරගෙන නෑනේ. ජීවිතයක් නැති කරගෙන ඇති 100% ගාණක්. හැම කෙනාම ගොඩක් වෙලාට රිකවර් වෙනවා. එහෙනම් ඔයාටත් පුළුවන්. ඔයා හොයාගන්න. ඔයා ප්‍රධානියා වෙන්න වගේ ජීවිතේ. ඔයාගේ අරමුණු ගෙනියන්න, අරමුණු කරා ඔයාව එක්කගෙන යන්න. කවදා හරි දවසක සමහර වෙලාවට එයාට හිතෙයි ඔයා ඒ දේවල් කරනකොට අපරාධේ මම මෙයාව දාලා ආවේ මෙයාව නැති කරගත්තේ කියලා. අන්න ඒ තැනට එනකන් කාටවත් පේන්නේ නෙමෙයි. ඔයා වෙනුවෙන් ඔයාව රැක ගන්න, ඔයාව රැක බලා ගන්න. ඔයාට ආදරය කරන්න, ඔයාව වෙනුවෙන් ව්‍යායාම ටිකක් කරන්න. ඔයාට හරි අමාරුයි නම් සුරතල් සතුන් එක්ක කාලය ගත කරන්න.
ෆනි වීඩියෝස් ටිකක් බලන්න. ඇනිමල්ස් පෙට් වීඩියෝස් තියෙන්නේ. ඒ වගේ channel එකක් බලලා සතුටු වෙන්න. පොත් ටිකක් කියවන්න. ඔයාගේ අල්මාරිය අස් කරගන්න. ඔයා ඉන්න තැන චුට්ටක් පිළිවෙලට කරන්න. දන්නේ නැතුව විනාඩියෙන් විනාඩියට ඔයාට ඔයාගේ හිත හදාගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ මොටිවේෂන් වීඩියෝස් ටිකක් බලන්න. ඔයා කරන්න ඕනේ මොකද්ද? ඔයා යන්න ඕනේ කොතනද කියලා තීරණය කරන්න. එදාට ඔයාට රිකවර් වෙන්න හරි පහසුයි. ඉතින් කෙනෙක් බ්‍රේක්අප් එකකට ගිය ගමන් ඔයාගේ ජීවිතේ හානි කරගන්න නැතුව, නාස්ති කරගන්න නැතුව ලස්සනට ඉස්සරහට ගෙනියන්න මේ වීඩියෝ එක පුංචි හරි පිටුවහලක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුවෙන් අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම යහපත් සුන්දර දවසක්